අපි කියමු අර මේ හරකව ගැට ගැහුව කතාව කියන්න ඕන. මොකද මම ওই ස්ත්‍රී ටික දන්නවා. ඒ හැමදේම ප්‍රේක්ෂකයින් දැනගන්න කියන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මම අර පාසල් කාලේ තමයි හාස්‍ය සිදුවීම් ගොඩාක්ම මගේ සිතුනේ ඒවා දඟකාර වැඩුණාට ඒකෙන් හානියක් වෙනවද කියලා හිතන්නේ නැතුව කරන වෙන්නේ. නමුත් මේක දැන් ප්‍රසිද්ධියම කියන්න වෙනවා. අවුරුදු ගානක් ඉස්කෝලෙන් අසන කාටවත් කියපු නැති දෙයක්. ඉස්කෝලේ ඉතින් අපි ඉන්ටර්වල් එකේ ඉවර වෙලා ළමයි සෙල්ලම් කළා ඔක්කොම ඉස්කෝල ශාලාවට යන වෙලාවේ මම එහා කොනක තිබිච්ච ටැප් එකකින් වතුර ටිකක් බීලා මම හිමින් දැන් එනවා පොඩ්ඩක් පරක්ගේ වෙලා අනිත් කඩේ කියලා මම හිමින් එනවා. එනකොට මම දැක්කා පල්ලියේ සීනු කුළුණක් ළඟ හරකෙක් ওই ඉබාගාතේ ඇවිද ඉන්නවා මේ කරේ කඹයක් පිටින්. ඒ කියන්නේ හරක ලනුව පිටින් ඇවිල්ලා. මම දැක්කා සීනුවේ ලනුවකුත් තියෙන පල්ලෑ. මට නිකන් ඒ වෙලේ අදිසි විනෝදේ මගින අදහසක් ඇවිල්ලා මං අර කඹේ අරන් හරකගේ ලණුවේ කඹේ සීනේ ගැට ගැහුවා. ගැට ගහලා ඉවරලා දැන් පන්තියට ගියා. පන්තියට ගියාට මට ඉතින් කියන දෙයක් ඇහෙන්නේ නැද මගේ පපුව ගහනොත් දැන් කොයි වෙලේ ඒ නාදය ඇසෙන්නේ ඒ ගන්ටාවේ. කියන සද්දේ මං කල්පනා කර ඉන්නවා. ටිකක් එකපාරම ටිකක් වෙලා ගියා ඩාන් එකක් ගැහුවා. ඊට පස්සේ ඩාන් දෙකක් පිළිවෙලකට ආවා. ඊට පස්සේ අර දඟලනකොට දඩ බඩන් කියලා වදින කතේ පන්තියේ ළමයි අරම ඔක්කොම එළියට දැන් පයින් මේ හදිසි අවස්ථාවකනේ සීනෝ මෙහෙම එකක් ගහන්නේ. ඊට පස්සේ ප්‍රින්සිපල් දුවගෙන එනකොට මම ඔක්කොටම ඉස්සලා යනවා. මම කැම්පි වෙන්න සිටියනේ. මේ මොකද බලන්න සෝමින්ස බලන්න සර් අර හරකෙක්ගේ ලනුව මේ සීනුවේ මේ ගැට ගන්නනේ. ඉන්නේ මම දුවලා ගිහලා කවුද මේ කැත වැඩ බලන්න සෙන් කරලා තියෙන වැඩ කියලා මම විලාට ඒක ගැට ගැහුවා. ඊට පස්සේ මම හිතනවා ඊට පස්සේ කතා වෙන්නේ නැති සමහරට අර පරිදි සීනෝ ගාමියට වඩා හොඳට අර හරක ගහලා තියෙනවා. ඒ කියන්නේ පිළිවෙලකට අරගොල්ලෝ අමාරුවේ මාංශයෙන් ගහන්නේ හරකෙක් වගේ හොඳට ගහලා තියෙනවා. පස්සේ හරකව වෙලා තියෙනවා එයා තියාගන්න ටික දවසක සීනෝ ගන්න. ඊට පස්සේ වගේ දේවල් ඊට පස්සේ සභාවේ පල්ලිවල අය දෙතුන් දෙනා එන්න ගත්තා. ඒ මේ අදිසි අවස්ථාවනේ ගහන්නේ. පස්සේ මෙයා කළා වෙන බලන්න සර් කියලා යනකොට ප්‍රින්සිපල් කියගෙන මේක තමුසේගේ වැඩක් දන්නෙත් නැහැ. අයියෝ සර් මගේ වැඩ මං කරනවද?